අද වීඩියෝ එකෙන් මම එක්ස්ප්ලেইন කරන්නේ කොහොමද කැනඩා විසිට වීසා එකක් හරියටම ඇප්ලයි කරන්න කියලා. මේක මම ඔයාලට රියල් ලයිෆ් එක්සැම්පල් එකකින් පෙන්නන්නම්. මේ තියෙන්නේ මට ආපු කැනඩා වීසා කේස් එකක්. මේ ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එක උනේ කැනඩා වල ඉන්න යාගේ දුව විසිට් කරන එක. ඒ වගේම මේක ගෲප් විසිට් එකක්. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නටම තමයි වීසා අවශ්‍ය වෙන්නේ. ඉතින් මම එයාට අවශ්‍ය කරන ඩොකියුමන්ට් චෙක් ලිස්ට් එක යවලා රික්වයර්මන්ට්ස් ටික එක්ස්ප්ලেইন කරලා ඒ ඩොකියුමන්ට්ස් මට ලැබුණාට පස්සේ වීසා ඇප්ලයි කරා. ඇප්ලිකේෂන් සබ්මිට් කරලා මාසයකට ආසන්න කාලයකින් ඒ දෙන්නටම වීසා හම්බ වුණා. අපි යුරෝප්, කැනඩා, USA, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත වගේ රටකට ටුවරිස්ට් වීසා හරි ෆැමිලි වීසා හරි ඇප්ලයි කරනවා නම් අපි ප්‍රූව් කරන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි අපිට ජෙනුයින් රීසන් එකක් තියෙනවා කියලා විසිට් කරන්න. ඒක අපි පවුලිකාව හරි බලන්න හරි ටුවරිස්ට් හරි වෙන්න පුළුවන්. ෆැමිලි විසිට් නම් ඇප්ලිකේෂන් එක ටිකක් ස්ට්‍රෝං වෙනවා. ඉන්විටේෂන් ලෙටර්ස් වගේ දේවල් එක්ක ඔයාලට වීසා එක ලැබෙන්න විශාල අවස්ථාවක් තියෙනවා. ටුවරිස්ට් විදිහට ඇප්ලයි කරනවා නම් ඔයාලට හොඳ ට්‍රැවල් හිස්ටරි එකක් තියෙන්න ඕනේ. හොඳ ට්‍රැවල් හිස්ටරි එකකින් ඔයා වෙනත් රටකට ගිහින් ඒ රටේ ඉමිග්‍රේෂන් රූල්ස් වලට අනුකූලව ඉඳලා නැවතත් තමන්ගේ මව් රටට ඇවිත් කියලා ඔප්පු වෙනවා. මේක දියුණු රටක වීසා එකක් ගන්න හොඳ ප්‍රූෆ් එකක්. ඔයා නිතර ට්‍රැවල් කරන කෙනෙක් නම් ලොකු අවස්ථාවක් තියෙනවා වීසා එක ගන්න. අනෙක් දේවල් තමයි ඔයාට හොඳ ඉන්කම් එකක් තියෙන්න ඕනේ. මේ ඉන්කම් එක පර්මනන්ට් ජොබ් එකකින් හරි බිස්නස් එකකින් හරි වෙන්න පුළුවන්. ඔයාගේ ආදායම ටිකක් වැඩි කෙනෙක් නම් එතනත් වීසා එක ලැබෙන්න තියෙන chance එක ටිකක් වැඩි. මීට අමතරව ෆැමිලි ටයිස්, ඇසෙට්ස්, ෆන්ඩ්ස් වගේ තවත් කීපයක් තියෙනවා. මේ දේවල් ක්ලයන්ට්ගේ ප්‍රොෆයිල් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. මීට අමතරව අදාළ රටේ ඉමිග්‍රේෂන් ප්ලෑන්ස් අනුව අපිට ඕන කරන ඩොකියුමන්ට්ස් වෙනස් වෙන්න පුළුවන්. පහුගිය ටිකේ නම් කැනඩා වීසා රිෆියුසල් රේට් එක හුඟක් වැඩි. ඒත් ජෙනුයින් ප්‍රොෆයිල් එකට වීසා එක ගන්න එක තාමත් අපහසු නෑ. ඔයාලා වීසා එක ඇප්ලයි කරන්න ඕනේ නම් canada.ca කියන වෙබ්සයිට් එකට තමයි යන්න ඕනේ. මෙතනින් ඔයාලා IRCC account එකක් ඕපන් කරලා ඒකට ලොග් වෙන්න ඕනේ. IRCC account එකට රෙජිස්ටර් වෙන ස්ටෙප් ටික මම ස්කිප් කරනවා. ඒක ඕනම කෙනෙක්ට පහසුවෙන් කරගන්න පුළුවන්. නමුත් ඔයාලගේ ඊමේල්, ෆෝන් නම්බර්ස්, ෆස්ට් ඇන්ඩ් ලාස්ට් නේම් නිවැරදිව ඇතුළත් කරන්න. ඔයාගේ නම හරියටම පාස්පෝර්ට් එකේ තියෙන විදිහට ඇතුළත් කරන්න. දැන් ඔයාලා හදාගත්ත IRCC ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න. ලොග් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි හම්බෙන්නේ. මෙතන apply for a visitor visa or transit visa කියන link එකෙන් ඔයාලට අලුත් visitor visa application එකක් start කරන්න පුළුවන්. මම මේ example එකේ tourist visa application එකක් තමයි fill කරන්නේ. මේ සඳහා මම යොදාගන්න dummy details. ඔයාලා application එක fill කරනකොට ඔයාලගේ හරිම details enter කරන්න. මෙතන දාන්න තියෙන ඔයාලගේ basic details, education details, travel plans and employment details. application එක fill කරන කොටස් ටික මම fast forward දානවා. ඔයාලා ප්ලේ කරද්දී වීඩියෝ එක ටිකක් ස්ලෝ කරලා මේ කොටස් ටික බලන්න. වීඩියෝ එකේ අන්තිමට මම වීසා ප්‍රොසෙස් එක ගැන ඉතාමත් වැදගත් දේවල් ටිකක් කියනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න.
හරි දැන් ඔයාලා ෆෝම් එක ෆිල් කරන්න ඉවරයි. ෆිල් කරාට පස්සේ හොඳට දෙතුන් වතාවක් චෙක් කරන්න. මොනවා හරි වැරදිලා තියෙනවා නම් මෙතනින් ඔයාලට එඩිට් කරන්නත් පුළුවන්. ඊළඟට ඔයාලට යන්න තියෙන්නේ ඩොකියුමන්ට් අප්ලෝඩ් සෙක්ෂන් එකට. මෙතනදී ඔයාලගේ පාස්පෝර්ට් බයෝ පේජ් සහ ID එකේ ස්කෑන් ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න තියෙනවා. ඊට අමතරව බැංක් ස්ටේට්මන්ට් සහ බැලන්ස් කන්ෆර්මේෂන් වල ඔරිජිනල් ස්කෑන් කොපීස් අප්ලෝඩ් කරන්න තියෙනවා. ඊට පස්සේ පල්ලෙහා තියෙන ඇඩිෂනල් ඩොකියුමන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ කවර් ලෙටර්ස්, ට්‍රැවල් ප්ලෑන්ස්, ජොබ් ඩීටේල්ස්, ෆැමිලි ඩීටේල්ස් වගේ දේවල් දාන්න පුළුවන්. මෙතන 2MB ස්පේස් එකක් වගේ තමයි තියෙන්නේ. ඔයා පුළුවන් තරම් ඔයාගේ ඇප්ලිකේෂන් එක ස්ට්‍රෝං වෙන ඩොකියුමන්ට්ස් මෙතනට අප්ලෝඩ් කරන්න. ඔයාලට පුළුවන් ඩොකියුමන්ට්ස් මර්ජ් කරලා සයිස් එක අඩු කරලා මෙතනට අප්ලෝඩ් කරන්න. ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරාට පස්සේ වීසා පේමන්ට් එක කරන්න ඕනේ. වීසා පේමන්ට් එක කරාට පස්සේ ඔයාලට කන්ෆර්මේෂන් ඊමේල්ස් එයි. දවසක් වගේ ඇතුළත ඔයාලට බයෝමෙට්‍රික් සබ්මිට් කරන්න කියලා ඩොකියුමන්ට් එකක් එයි. ඔයාලට මේ ලෙටර් එක ආවට පස්සේ VFS එක හරහා බයෝමෙට්‍රික් සබ්මිට් කරන්න පුළුවන්. මේ සඳහා ඔයාලා නැවත ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් VFS එකෙන් ඔයාලට VIP launch වගේ දේවල් කියයි. ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. බයෝමෙට්‍රික්ස් දුන්නට පස්සේ ඔයාලට තියෙන ඩිසිෂන් එක එනකන් ඉන්න. ඔයාලගේ ඩිසිෂන් එක එන්න මාස කිහිපයක් යන්නත් පුළුවන්. ඔයාලගේ ඇප්ලිකේෂන් එක ටිකක් ස්ට්‍රෝං නම් මාසයක් වගේ ඇතුළත ඔයාලට පාස්පෝර්ට් කලෙක්ෂන් ලෙටර්ස් එන්න පුළුවන්. මේ ලෙටර්ස් පෝර්ටල් එකෙන් ඩවුන්ලෝඩ් කරන් පාස්පෝර්ට් එකත් එක්ක නැවත VFS එකට බාර දෙන්න ඕන. සතියක් වගේ ඇතුළත වීසා ස්ටෑම්ප් කරපු පාස්පෝර්ට් එක ඔයාලට ගන්න පුළුවන්. වීසා එකක් දාන්න කලින් හදාගන්න අවශ්‍ය ඩොකියුමන්ට් ගැන හරි ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේ අපෑදිලි දැනක් තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.